අද මේ ගෙනාපු වාහනේ තමයි Daihatsu Mirai ES එක. ES එකේ second gen එක. 1980 ඉදිරි ඉඳන් හැදිච්ච වාහනේ තමයි Daihatsu Mirai කියන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත්ත හරිම කියුට් චූටි කාර් එකක්. මේ වාහනේ ජෙනරේෂන් 8ක් විතර ඇවිල්ලා තිනවා Daihatsu Mirai කියන නමින්. ජෙනරේෂන් 8ක් ඇවිල්ලා තිනවා මේකත් එක්ක. එතකොට Daihatsu Mirai එක පස්සේ කාලෙක ES කියලා හැදිලා තිනවා වාහනේ weight එක අඩු කරලා fuel economic එක වැඩි කරලා. ඉතින් මේ වාහනේදී වාහනේ ෆෙන්ඩර්ස් ඊට පස්සේ ඩිකි එක පෙට්‍රල් ලිඩ් එක වගේ ඒවා රෙසින් යූස් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මේකේ weight එක ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ වාහනේ කිලෝ 700කට අඩු weight එකක් තමයි තියෙන්නේ. වාහනේ දොරවල් එහෙම ගොඩක් ලොකු වයිඩ් ඕපනින් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපොස්ටිං පවා හරීම සරල විදියට ගොඩක් weight එක අඩු කරලා ගොඩාක්ම තුනී තින් මැටීරියල් වලින් තමයි හදලා තියෙන්නේ. ගොඩක්ම තින් මේ දොරවල්. ඒකින්ද ගොඩාක්ම හાર્ඩ් යූස් එකට නම් ගැලපෙන්නේ නැහැ වාහනේ. හැබැයි මේ හැම දෙයකින්ම වාහනේ weight එක ගොඩාක් අඩු කරලා තියෙනවා. ඉන්ටීරියර් එක ගොඩක් බේසික්. හැබැයි හරිම worth. ගොඩක්ම බේසික් කරලා තින්නේ මේක weight එක අඩු කර ගැනීමේ පරමාර්ථයෙන්ම තමයි. 4 speed automatic CVT gearbox එකක් එක්ක මේක දීලා තියෙන්නේ manual AC තමයි දීලා තියෙන්නේ. මේක auto AC touch AC වගේ පහසුකම් මේක ඇවිල්ලා නැහැ. හැබැයි grade එකෙන් උඩට යන්න G grade එකක් වගේ වෙනකොට මේකේ තව auto AC අපිට add වෙනවා. හොඳ glove box එකක් තියෙනවා. මෙතන ඇවිල්ලා තිනවා 3 kg shopping hook එකක්. ස්පීකර්ස් එහෙම දීලා තියෙනවා. ජපනිස් ස්පීකර් සෙට් එකකින් බ්‍රෑන්ඩ් එකකින් නෙවෙයි එන්නේ. හැබැයි ඒවා හරිම quality. අවුලක් නැහැ යූස් කරන්න හොඳයි. වාහනයට එන්නේ නැහැ මේකේ ස්පීකර්ස් වලට අමතරව රේඩියෝ එකක් එහෙම සෙටප් එකක් එන්නේ නැහැ. මේක අපි ආෆ්ටර් මාකට් සෙට් කරපු සෙටප් එකක් තමයි තියෙන්නේ. වාහනේ ඩෝර් එක එහෙම ගොඩක් ලොකුවට ඕපන් වෙන ලොකු වයිඩ් ඕපනින් එකක් තියෙනවා. අංශක 90ටම දොර ඕපන් වෙනවා. ඒ හින්දා ඩෝර් එකේ වගේ ලොකු ඕපනින් එකක් තියෙන හින්දා කෙනෙක්ට නගින්න බහින්න වයසක කෙනෙක්ටවත් හරි පහසුයි. ඒ විතරනේ වාහනේ හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. සීට් පිටිපස්සටම තල්ලු කරලා තිබිලත් මේ වගේ හොඳ ලෙග් ස්පේස් එකක් වාහනේ තියෙනවා ඇත්තටම. හරිම සරල ඩිසයින් එකක්. ඩෝර් එකේ වැඩි කැටයක් නැහැ මුකුත් නැහැ. මාරම සරලයි. හැබැයි හරිම worth. යූස් එකට මාරම යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වෙයි. ටයර් එක 155 65යි 14 ටයර් සයිස් එක ඇවිල්ලා තියෙන්නේ. මම රෙකමන්ඩ් කරනවා මේ ටයර් එක වෙනස් කරන්න එපා. මොඩිෆිකේෂන් එකක් කරනවා කියලා ඇලොයි වීල් දානවා කියලා වෙනස් කරන්න එපා. මේක ඇලොයි වීල් එන්නේ නැහැ. ඒ ටයර් සයිස් එක මෙතන පල්ලෙහා මෙන්ෂන් කරලා එනවා. BPL එකේ පල්ලෙහා මෙන්ෂන් කරලා එනවා. ටයර් සයිස් එක වෙනස් කරන්න එපා. එන්ජින් එකට බර වැඩි වෙනවා. ෆුවල් එකොනොමි එකට හොඳ නැහැ. ඒකින්ද ඇලොයි වීල් වෙනස් කරයි කියලා ටයර් සයිස් එක වෙනස් කරන්න එපා ඔයගොල්ලෝ. එන්ජින් එක එන්නේ 660cc එන්ජින් එකක්. අපි දන්න හැම K කායකටම එන්නේ ඒ එන්ජින් එක. මේකත් K කායකක්නේ. ඒකින්ද මේකට තියෙන 660cc 3 සිලින්ඩර් එන්ජින් එකක්. ඩුවල් ඕහෙඩ් කෑම්. ඒ කියන්නේ DOSC එන්ජින් එක. අපි DOSC ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරමු. මේකට ඔයා හොඳ කූලන්ට් එකක් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. වතුර දාන්න එපා කවදාවත්. බ්‍රේක් ඔයිල් එක .3 or .4 බ්‍රේක් ඔයිල් එකක් යූස් කරන්න. එන්ජින් ඔයිල් වලට 0W20 හරි 5W30 හරි යූස් කරන්න. මේක එන්නේ KFVE එන්ජින් එකක්. පාර්ට්ස් ඕන තරම් තියෙනවා. මේ වාහනේට යූස් කරන්න ඕනේ ඔයිල් එක ගැන සහ ගොඩක් ඩීටේල් බොනට් එකේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඔයත් ඔයාගේ ගාව මිරා එකක් තියෙනවා නම් ගිහින් බලන්න 0W20 or 5W30 ඔයිල් එක යූස් කරන්න ඕනේ ගැන ඊට අමතරව RPM එක 8000 තියෙන අයිටල් එකේදී ඒ සම්බන්ධයෙන් මේකේ මෙන්ෂන් කරලාම ඇවිල්ලා තියෙනවා. හැම වාහනයකම වගේ මේ දේ බලා ගන්න පුළුවන්. ඔයාගාත් වාහනයක් තියෙනවා නම් ගිහින් බලන්න ඒ ඩීටේල් ටික ඇති. වාහනේ පෙට්‍රල් ගන්න විදිය ගැන කතා කළොත් ලීටරයට 28ක් විතර දුර යනකොට තෙල් වැඩ කරනවා. ටවුන් එකේ යනකොට සාමාන්‍යයෙන් 15ක් 16ක් වගේ කරනවා. ට්‍රැෆික් එකේ ගියොත් 12ක් විතර කරනවා. ගොඩක් තෙල් ගන්න වාහනයක්. හරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි වාහනයක්. කම්පැනි එකෙන් නම් කියලා තියෙන්නේ ලීටරයට 30ක් 32ක් අතර තෙල් වැඩ කරනවා කියලා. හැබැයි එච්චරම නම් ෆුවල් එකේ මේකක් ලංකාවේ රෝඩ් කන්ඩිෂන් එක බලා ගන්න බෑ. මේකේ පෙට්‍රල් ටැංක් එක ලීටර 28ක පෙට්‍රල් ටැංක් එකක් තියෙනවා. හයිවේ එකේ යද්දි නම් සාමාන්‍යයෙන් තනි පැසෙන්ජර් කෙනෙක්, ඒ කියන්නේ මම පර්සනල් යූස් කරපු වාහනයක් මිරා එක කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ
එතකොට මගේ අත්දැකීමත් එක්ක හයිවේ එකේදී මම විතරක් යනවා නම් ලීටරයට 30 කරපු වෙලාවල් තියෙනවා 60ට විතර යනකොට හොඳටම තෙල් වැඩ ගන්නවා. පැසෙන්ජර්ස්ලා 4ක් දාලා නම් ඒ ෆුවල් එකෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් 28ක් 27ක් අතර ෆුවල් එකෙම මේ වාහනේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි මේ වාහනේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන වාහනේ ඩ්‍රයිව් කරන ගමන් කතා කරමු. මිරායගේ සස්පෙන්ෂන් මේ කේකාස් එකකටවත් මම දන්න තරමින් නම් ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් දීලා නැහැ. ඒ වුණාට මේක සස්පෙන්ෂන් සයිඩ් එක ගැන කතා කරොත් අපි ගෙවන ගානට ගොඩක් හොඳයි. මේකත් එක්කම කම්පෙයාර් කරන්න පුළුවන් තව වාහනයක් තමයි කේකා එකක් තමයි ජපන් ඇල්ටෝ එක. ජපන් ඇල්ටෝ එකත් එක්ක ගත්තොත් මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ඇත්තරම හොඳයි. වාහනේ ඉන්ටීරියර් ඩිසයින් එක එතනින් එහාට ගත්තම ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ඒ හැමදේම ජපන් ඇල්ටෝ එකට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් එකේ ලයිට් වලින් ඉන්ඩිකේට් කරනවා කොළ පාටින්, තද නිල් පාටින් වාහනේ ෆුවල් ඉකොනොමි එක ගැන. ඔයා ඩ්‍රයිව් කරන විදියත් එක්ක ඩෑෂ්බෝඩ් එකේ කලර්ස් මාරු වෙනවා. ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඩ්‍රයිව් කරනකොට ඔය විදිහට ලයිට් එක කොළ පාට වෙනවා. වාහනේ මේකේ ඉකෝ අයිඩල් ලැබිලා තියෙනවා. එතකොට වාහනේ අපි වාහනේ ඩ්‍රයිව් කරලා ට්‍රැෆික් එකේදී කොහෙද නතර කළාම එන්ජින් එක ඔටෝ ඔෆ් වෙනවා. මේකට හයිබ්‍රිඩ් බැටරි එකක් එන්නේ නැහැ. වැගන්ආර් වල ජපන් ඇල්ටෝ එකගේ හයිබ්‍රිඩ් බැටරි එකකින් සපෝට් වෙන්නේ නැහැ. හැබැයි වාහනේ තියෙන 12 බැටරි එකෙන්ම වාහනේ AC එක, ලයිට්ස් ඒ හැම දෙයකටම සපෝට් කරලා වාහනේ එන්ජින් එක ඔෆ් එකේ තියාගන්නවා ෆුවල් ඉකොනොමි එක වැඩි කරන්න. දැන් මේ වෙලාවෙත් වාහනේ එන්ජින් එක ඔෆ් වෙලා තියෙනවා. අපි වාහනේ බ්‍රේක් කරද්දී හැම වෙලාවකම පැය කිලෝමීටර් 10ට විතර වඩා අඩු වේගෙන යනකොට වාහනේ ඔටෝම එන්ජින් එක ඔෆ් වෙනවා. ආපහු අපි බ්‍රේක් පැඩල් එකෙන් කකුල ගත්ත ගමන් එන්ජින් එක ආයෙ ඔන් වෙනවා. ඒක ඩ්‍රයිව් කරන්න ලොකු කරදරයක් නැහැ. හැබැයි ගොඩාක් හෙවි ට්‍රැෆික් එකක යනවා නම් ඔයා මේ ඉකෝ අයිඩල් ෆන්ක්ෂන් එක ඕෆ් කරලා තියාගන්න. මොකද වාහනේ ස්ටාර්ටර් මෝඩ් එකට එච්චර හොඳ නැහැ. වාහනේ එන්නේ පොඩි එන්ජින් එකක් 660cc එකකින්ද ලොකු එන්ජින් එකකින් එන පිකප් එක මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි වාහනේ එන්ජින් එකට සාපේක්ෂව හොඳ ඇක්සලරේෂන් එකක් තියෙනවා. ඒකට මට වැරද්දක් කියන්න බෑ. ඔයාට වැගන්ආර් එකකින් වගේ ගන්න ඇක්සලරේෂන් එක මේකෙන් ගන්න බෑ. මොකද ඒකේ හයිබ්‍රිඩ් බැටරි එකකින් අපි ගොඩක් පිකප් කරනකොට බැටරි එකකිනුත් සපෝට් එකක් දෙනවා. එහෙම සපෝට් එක මේ වාහනේ හම්බෙන්නේ නැහැ. ඒකෙන් හින්දා ඒ තරම්ම පිකප් එකක් නැහැ. හැබැයි ඔයාට 4 දෙනෙක් වාහනේ හිටියත් ඔයාට හොඳ පිකප් එකක් ඇක්සලරේෂන් එකක් ගන්න පුළුවන් මේ වාහනේ. ඒ විතරක් නෙවෙයි වාහනේ ස්පීඩ් ගියත් වාහනේ හරි කන්ට්‍රෝල්. අපි වැගන්ආර් එකක්, ස්පේසියා එකක් ඒ වගේ වාහනයක් ගත්තාම මට වාහනේ යූස් කරනකොට මට වාහනේ ඩ්‍රයිව් කරනකොට දැනෙන දෙයක් තමයි කෝනර්ස් වලදී වාහනේ එච්චර බැලන්ස් නැහැ කියලා. වාහනේ පෙරලෙයිද පොඩ්ඩක් බොඩි රෝල් එක මට ඒ වාහනේ දැනෙනවා. හැබැයි මේ මිරා එකේයි ජපන් ඇල්ටෝ එකේයි මට ඒ දැනෙන බොඩි රෝල් එක ගොඩක් අඩුයි. ජපන් ඇල්ටෝ එකටත් සාපේක්ෂව ඩයට්සු මිරා එකේ තියෙන එරෝඩයිනමික් ෂේප් එකත් එක්ක ඒක ගොඩක්ම අඩුයි ඇත්තටම. ඩ්‍රයිව් කරනකොට ඒක මාරම ස්මූත්. මට වාහනේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන ඇත්තටම වැරද්දක් නැහැ. මං කාලයක් යූස් කරපු වාහනයක් නිසා නෙවෙයි මම මෙහෙම වාහනේට හොඳ කියන්නේ. ඔයා මිරා එකක් ගන්නවා නම් ඔයාගේ ෆස්ට් වාහනේට මිරා එක ගොඩක් හොඳයි. ඊට පස්සේ ඩේ ටු ඩේ යූස් කරන්න ෆුවල් ඉකොනොමි එක පැත්ත ගැන හිතනවා නම් ඒත් මේ වාහනේ හොඳයි. ඔයාට ලොකු වෙහිකල් එකක් තියෙනවා, ලොකු එන්ජින් කැපැසිටි එක වෙහිකල් එකක් තියෙනවා නම් ඔයාට සෙකන්ඩ් වෙහිකල් එක විදිහට යූස් කරන්න මේ වාහනේ ඇත්තටම හොඳයි. සිටි ඩ්‍රයිව් එකට මාරම වටින වාහනයක්. මොකද වාහනේ ඕනෙම තැනක හසුරුවන්න හරි ලේසි. ලේඩි කෙනෙක්ට යූස් කරන්න ගොඩක් පහසු වාහනයක්. මේ වීඩියෝ එක මිරා එකක් ගන්න ඉන්න කෙනෙක්ට හරි නැත්නම් මිරා එකක් දැනට යූස් කරන කෙනෙක්ට. මොකද මිරා යූස් කරන ගොඩක් අය මිරා එක ගැන නොදැන යූස් කරන්නේ. මිරා එකට දාන්න ඕන ටයර් සයිස් එක ගැන, ඊට අමතරව මිරා එකට යූස් කරන්න ඕනේ එන්ජින් ඔයිල් එක ගැන, ඒ දේවල් ගැන ගොඩක් අය නොදැන යූස් කරනවා. ගොඩක් සර්විස් ස්ටේෂන් වලින් වාහනේ පාවිච්චි කරන අය රවට්ටලා වෙන වෙන ඔයිල් වර්ග එන්ජින් එකට දාලා එන්ජින් සවුත් වෙන අය කරගන්න අය ඉන්නවා. ඊට අමතරව මොඩිෆිකේෂන් එකක් විදිහට ඇලෝ වීල් වෙනස් කරලා, ටයර් සයිස් වෙනස් කරලා, එන්ජින් එකට ලොකු බරක් දීලා
වාහනේ ෆුවල් එකේ මේක අඩුයි කියලා කම්ප්ලේන් කරන අය ඉන්නවා. ඉතින් ඒ වගේ අයට දැනගන්න මම හිතනවා මේක ලොකු දැනුමක් ගන්නද කියලා ඒ කට්ටිය. මොකද වාහනේට රෙකමෙන්ඩඩ් ටයර් සයිස් එකක් තියෙනවා. ටයර් සයිස් එක යූස් කරන එක ගොඩක් වැදගත්. රෙකමෙන්ඩඩ් එන්ජින් ඔයිල් එකක් තියෙනවා. එන්ජින් ඔයිල් එක යූස් කරන එක ගොඩක් වැදගත්. ඉතින් මිරා එකක් ගන්න අයට, මිරා එකක් යූස් කරන අයට ඒ හැමෝටම මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඊට අමතරව ඔයත් මිරා එකක් පැදලා දිනනවා නම් නැත්තම් මේ ඇරෙන්න වෙන මොකක් හරි කේකා එකක් පැදලා දිනනවා නම් ඔයා කේකා එක්ස්පීරියන්ස් එක මිරා එක්ස්පීරියන්ස් එක ගැන කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයා වාහනේ යූස් කරපු එකේ එක්ස්පීරියන්ස් එක තව කෙනෙක්ට වැදගත් වෙයි. මොකද වාහනයක් ගන්න ඉන්න කෙනෙක් එයා වාහනයක් යූස් කරලා නෙවෙයි ගන්නෙ. ඉතින් ඔයාගේ යූස් එක්ස්පීරියන්ස් එක එයාටත් ගොඩක් වැදගත් වෙයි. මං වෙහිකල් ඉන්ස්පෙක්ෂන් කරන්නේ ඊට අමතරව මං වාහන ගොඩක් යූස් කරලා තියෙනවා. ඉතින් මගේ සෙකන්ඩ් වෙහිකල් එකක් විදිහට මං කාලයක් යූස් කරපු වාහනයක් මිරා එක. ඒකයි මම මිරා එකකින් වීඩියෝ එක පටන් ගත්තේ. ඉතින් ඔයාගේ මිරා එක්ස්පීරියන්ස් එක ගැනත් කමෙන්ට් එකක් දාන ගමන් ඔයාට ඉස්සරහට ඔයා කැමති වාහනයක් ගැනත් කමෙන්ට් එකක් දාන්න. මං ඒ වාහනේ යූස් කරලා තියෙනවා නම් නැත්නම් මගේ යාළුවෙක් යූස් කරලා තියෙනවා නම් මං ඒගොල්ලොත් එක්කත් කතා කරලා බලලා ඔයාට අලුතින් වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. සේෆ් රයිඩ්. අයියෝ ටූවිලි පොඩ්ඩක් ඇදලා දිනවා. ඒකේ මේ පාර්ලිමේන්තුව අරහෙත් පේන්න තිබ්බ මැති. Sipping on back for the next say something. Never tell her back that I never stay running. Sipping on facts, damn, know I got stacks in the lab. Taking